අද දින අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් විභාගයට අහලා නැති තවත් මාතෘකාවක්. ඒ තමයි ජාතික රාජ්‍ය. ජාතික රාජ්‍ය කියලා අපි හඳුනාගන්නේ ජාතිය මුල් කරගෙන ගොඩනැගුණු රාජ්‍ය. මෙම රාජ්‍ය සකස් වෙන්නේ 16 වන සියවසේ. එහෙමත් නැත්නම් නූතන යුගයේ. එහෙම ඒ නිසා අපි මේ හඳුනා ගන්න නූතන රාජ්‍ය මාදිලියක් වශයෙන්. මෙම නූතන රාජ්‍යය පිළිගන්න අදහස වෙන්නේ එක් රාජ්‍යයක් සඳහා එක් ජාතියක්. මේක තමයි මේ ජාතික රාජ්‍ය ක්‍රමයේ පදනම. එයින් අදහස් වෙන්නේ යම් රාජ්‍යයක් තුළ විවිධ ජනවර්ග ජීවත් වුවත් උන් සියලුම දෙනා Taman එක් ජාතියකට එහෙම අයත් කියලා පිළිගන්නා අදහස, උපකල්පනය කිරීමේ අදහස. මේ උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ වැනි විවිධ ජනවර්ග ජීවත් වුවත් උන් සියලුම දෙනා Taman එකම ජාතියකට. එනම් ශ්‍රී ලංකා ජාතියට අයත් පිළිගන්නා අදහස දැන් ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍ය ගොඩනැගීමේදී වැදගත් වෙනවා. ලොව මුලින්ම ගොඩනැගුණු ජාතික රාජ්‍ය වශයෙන් හඳුනාගන්නේ ප්‍රංශය. ඔබ දන්නා ප්‍රංශය 1789 ප්‍රංශ විප්ලවය හරහා තමයි ජාතික රාජ්‍යයක් බවට පත් වෙන්නේ. ඉන්පසු එංගලන්තය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රාජ්‍යයන් ජාතික රාජ්‍යයන් බවට පත් වෙන අතර වර්තමානයේ ලෝකයේ සියලුම රාජ්‍යයන් හඳුනාගන්නේ ජාතික රාජ්‍යයන් කියලා. නූතන රාජ්‍යයන් මෙසේ කියන්නේ 16 වන සියවසේදී ගොඩනැගුණු ඊට පස්සේ ගොඩනැගුණු රාජ්‍යයන් ජාතික රාජ්‍යයන් විදිහට හඳුනා ගත්තත් ඊට පෙර ගොඩනැගුණු රාජ්‍යයන් ජාතික රාජ්‍යයන් ලෙස හඳුනා ගන්න ඊට බලපාපු හේතු කිහිපයක් තියෙනවා. ඒ තමයි එම රාජ්‍යයන්ට නිශ්චිත දේශ සීමා නොතිබීම, රාජ්‍ය බලය මධ්‍යගත නොවීම, පුරවැසියන් ජාතියක් ලෙස එක්සත්ව කටයුතු නොකිරීම. මෙම තත්ත්වයන් නිසා පූර්ව නූතන රාජ්‍යයන් ජාතික රාජ්‍යයන් ලෙස හැඳින්වේ නැහැ. එම නිසා නූතන රාජ්‍යයන්හි පිළිගැනීම නමුත් ඊට වඩා වෙනස් වෙන ඔවුන්ට අනුව යම් රාජ්‍යයක් තුළ ජීවත් වෙන්නේ එකම ජාතියක්, එකම පිරිසක්. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව ශ්‍රී ලංකීය ජාතිය, ප්‍රංශය ප්‍රංශීය ජාතිය, ඉන්දියාව ඉන්දියානු ජාතිය වශයෙන් නූතන රාජ්‍යයේ මූලික අංගත් කිහිපයක් තිබෙනවා. ඒකම නූතන ජාතික රාජ්‍යයේ ලක්ෂණ 4ක්. ඒ තමයි රාජ්‍ය නිශ්චිත දේශ සීමාවන්ගෙන් යුක්ත වීම, එක් රාජ්‍යයක් සඳහා එක් ජාතියක් යන පදනම, රාජ්‍ය බලය මධ්‍යගත වූ ආණ්ඩුව හා අභ්‍යන්තර හා බාහිර වශයෙන් ක්‍රියාත්මක වන්නා වූ ස්වාධිපත්‍යය. දැන් අපි කලින් කතා කරපු විදිහටම ජාතික රාජ්‍යයක් ගොඩනැගෙන්නේ යම් රාජ්‍යයක් තුළ ජීවත් වන සියලුම ජනවර්ග Taman එක් ජාතියකට අයත් පිළිගන්නා අදහස මත. නමුත් නූතන රාජ්‍යයන් මෙම ජාතික රාජ්‍ය ගොඩනැගීමේ ගැටලුවට මුහුණ දෙනවා. ඔබ දන්නවා විවිධ සංස්කෘතික ආගමික ප්‍රජාවන් අතර විවිධ ගැටුම් ඇති වෙන තත්ත්වයක් තුළ මෙම තත්ත්වයේ තුල ජාතික රාජ්‍ය සංකල්පයේ වෙනුවට බහුත්වවාදී රාජ්‍ය යනුවෙන් නව සංකල්පයක් ඉදිරිපත් වී තිබෙනවා. එයින් අදහස් කරන්නේ නූතන රාජ්‍ය ජනමාර්ගික සංස්කෘතික ප්‍රජාවන් ගණනාවකින් යුක්ත වුණත් උන් සියලුම දෙනා තමන්ගේ සංස්කෘතියට අනුව කටයුතු කරන අතර සංස්කෘතික අනන්‍යතාවයන් පිළිගත යුතු බව හා රාජ්‍ය ඒවා ආරක්ෂා කරන බව සහ ඒ අදාළ කාරණා තමයි මේ මාතෘකාවට අදාළ වෙන්නේ. අපි තවත් පාඩමකින්